Hi everyone, මේ තමයි මගේ පළවෙනි vlog එක. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම ඔයාව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද ඔයාලත් එක්ක share කරගන්නේ book holder එකක් කොහොමද ගෙදරදීම හදාගන්නේ කියලා. අපිටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. කඩේ රුපියල් 800ත් 900ත් අතර මිලකට යන book holder එකක් අපිට cardboard භාවිතා කරලා රුපියල් 200කටත් වඩා අඩු මුදලකින් ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ කාඩ්බෝඩ් එකක් අරගෙන බුක් හෝල්ඩර් එකට අවශ්‍ය කරන කොටස් කපා ගන්න ඕනේ. මම මෙතනදී බුක් හෝල්ඩර් එක හය වැඩි කරගන්න ඕනි නිසා කාඩ්බෝඩ් කැබලි ඩබල් කරලා තමයි අලවන්න හිතුවේ. ඒකේ හය ටිකක් වැඩි වෙනකොට අපිට පොත් අහුර ගන්න පුළුවන් ප්‍රමාණයක් ටිකක් වැඩි වෙනවා. ඔයාලට වීඩියෝ එක බෝරින් වෙයි කියලා හිතලා මම වීඩියෝ එක ටිකක් ස්පීඩ් කරා. එහෙනම් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්නකෝ. බුක් හෝල්ඩර් එක හදන්න අවශ්‍ය කරන මෙෂර්මන්ට් මම දාලා තියෙනවා. කාඩ්බෝඩ් එක ටිකක් හොඳට ඇලවෙන්න ඕන නිසා මම මේ වගේ බරක් තියලා තිබ්බා. අපි අවශ්‍ය කරන කොටස් ටික හරියට කපා ගත්තාට පස්සේ අපි ඊළඟට කරන්න ඕනේ මේ වගේ පත්තර පිටු ටිකක් අරගන්න. අපි කපාගත්ත කාඩ්බෝඩ් වල රැපින් පේපර්ස් අලවන්න කලින් පත්තර පිටු අලවන එකට ලොකු හේතුවක් තියෙනවා. බුක් හෝල්ඩර් එක රැපින් පේපර්ස් වලින් අලවගත්තට පස්සේ දාර පේන්නේ නැතුව හොඳ නිමාවක් ගන්න තමයි අපි පත්තර පිටු මුලින්ම අලව ගන්න ඕනේ. වීඩියෝ එක ගොඩක් කෙටි කරලා තිබ්බට මට මේ බුක් හෝල්ඩර් එක හදාගන්න සාමාන්‍යයෙන් පැය දෙකක් වගේ කාලයක් ගියා. මගේ ළඟ බයින්ඩර් ගම් තිබෙන්නේ නැති නිසා තමයි මම මේ B6000 කියන ගම් එක පාවිච්චි කරන්න හිතුවේ. අපි කපාගත්ත කාඩ්බෝඩ් කෑලි රැප් කරගන්න අපිට මෙච්චර හොඳ ගම් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් සාමාන්‍ය normal භාවිතා කරන ගම් එකක් හරි එහෙම නැත්නම් බයින්ඩර් ගම් එකක් හරි යූස් කරලා රැප් කරගන්න. විසයි මගේ රූම් එකේ තීම් කලර් එක උනේ green and white. ඉතින් මම හිතුවා සුදු පාට A4 කලර් වලින් බුක් හෝල්ඩර් එකේ කොටස් රැප් කරගත්තොත් හොඳයි කියලා. මම කාඩ්බෝඩ් එක කපා ගන්න ඕනි මෙෂර්මන්ට් ඔයාලට දාලා තියෙනවා. ඔයාලා ඒකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඔයාලත් මේ බුක් හෝල්ඩර් එක try කරලා බලන්න. ඔයාලගේ ස්ටඩි ටේබල් එක උඩ පොත් හැමතැනම දාලා තියෙනවට වඩා පොත් අහුරලා තියන්න මේ වගේ බුක් හෝල්ඩර් එකක් යූස් කරන එක හරිම යූස්ෆුල් වගේම ටේබල් එකට ලස්සන ලුක් එකකුත් ඇඩ් කරනවා. එහෙනම් ඔයාලම බලාගෙන ඉන්නකෝ මම මේ හදන බුක් හෝල්ඩර් එකේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේ කාඩ්බෝඩ් කෑලි ඩබල් කරලා අලවන එක බුක් හෝල්ඩර් එකේ හයියට ගොඩක් වැදගත්. ඔයාලට පුළුවන් ඔයාලත් හදන මේ බුක් හෝල්ඩර් එකේ ලස්සන වැඩි කරගන්න ලස්සන රැපින් පේපර් එකක් උඩින් අලවන්න. බුක් හෝල්ඩර් එක. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. අදට මම ගිහිල්ලා එන්නම්.